දවස පටන් ගන්නත් කලින් මීටින් අපේ මේ වලාකුළු කොල්ලව චුට්ටක් හුරතල් කරලා ඉන්න එපයි. ඒක හදන්න දෙන්නෙම නෑ. විල කකුල් දෙකේ දැවටෙනවා, උඩ පැනිනවා, මගේ කකුල්ට ගහනවා. ඉතින් මං චුට්ටක් වඩාගෙන හුරතල් කළා. මේ වීඩියෝ එක නම් ජනවාරි 1 වෙනි සතියේ කෑලි වීඩියෝ එක. මට මේක දැක්ක ගමම වීඩියෝ කරන්න හිතුණා ඔයාලටත් පෙන්නන්න බලන්න අනේ චූටි බවුන්ට අන්දන ඇඳුමක්. මෙයාලගේ හන්බොක් එක වගේ. අපේ කෙනාට නම් ඉතින් ඇඳුම් අඳන්න බෑනේ. ඇඳුම ඔළුවෙන් හරි වලිගෙන් හරි ගාලවල කොහොම හරි අයින් කරගන්නවා ඇගේ. මං ගාව තියනවා ක්ලවුඩිට ගෙනාපු ලස්සන චූටි ඇඳුම්. දැන් නම් ඒවා කිට්ටු කරන්නවත් බෑ තමයි. මෙයා හැබැයි චූටිම කාලේ ඒ ගෙනාපු එක ඇඳුමක් ඇඳගෙන මාත් එක්ක ගමනක් ගියා. ඒ ගියාම ඊට පස්සේ ආයේ වැන්දේ නෑ. මෙහිම වීඩියෝ වලට ඔහොම හිටියට දඟලන්නේ කරන්නේ නැතිව මගේ අතේ ෆෝන් එක නෑ. මෙයා යක්ෂ පැටියා වගේ හෙට මෙහෙට දුවන වෙලාවට. ගිය සතියේ ක්ලවුඩිව එක්කන් ගියා. මාසෙකට පාරක් යා ගොඩුව පිටිපස්සේ තියෙනවනේ හાર્ට් ටොම් වලට බෙහෙතක් ගන්න. ඒකට මේ පේනවනේ ඉතින් මේ පෝස් පැටියට එතන ඉන්න කට්ටියත් හරිම ආදරේ. ලිෆ්ට් එකේ ඉඳලා ගෙදර එනකන් හොම්බ තියාගෙන ඉන්නේ ওই දොරට ඇරපු ගමම්ම එළියට පනින්න. දිනුවක්කත් එක්ක හදලා කුරකන් කැඳ හදන විදි හොයාගත්ත නිසා මෙදා පාර මං තනියම කුරකන් කැඳ හැදුවා. මේ තියෙන අලුත් අවුරුද්දේ මගේ තවත් එක සොයා ගැනීමක්. මට හොඳට මතකයි මම මේ නූඩ්ලස් එක කලින් කාලා කිව්වා ඒක වැඩි රස නැහැ කියලා. හැබැයි මේ පාර කෑවට පස්සේ මේක තනි කරම ලංකාවේ අපි කන මැගි එක වගේ. පේනවනේ අපේ වලාකුළු කොල්ලා. එයත් එක්ක තනියම අපි ඇඳක් පාවිච්චි කරනවා කියන්නේ නම් බොරු වැඩක්. මේ ස්ටුඩන්ට් වීසාවත් ඔයාලට අන්න ඒව තමයි කන්න වෙන්නේ කැම්පස් එකෙන් කැන්ටින් එකේ. එනවනේ මේ දවස්වල මීටරේ කැරකෙන වේගේ. ඒ ඉතින් හීටර්ස් දාලා හින්දා ඉතින් තඩි බිල් තමයි එන්නේ. අලුත් අවුරුද්දට ගෙදරස් කරාට පස්සේ අපේ ක්ලවුඩියා හැංගෙන්න හොයාගත්ත අලුත් තැන තමයි ඔය. මේ තියෙන්නේ මම බිබිම්පප් එකක් කාලෙකට පස්සේ කන වෙලාවක්. මම ඇඳට වෙලා නිින්ද යනකම් පොතක් කියව ඉන්න අතරේ මගේ ළඟ හිටපු ක්ලවුඩි එකපාරටම අතුරුදහන්. බලනකොට හොරෙන් බෙඩ් ෂීට් එක අස්සට රිංගලා මගේ දිහා බලාගෙන හිටියා අර විදියට. චිකන් කනවා නම් ඉතින් BHC චිකන් තමයි. ඒකත් සිකුරාදට තමයි. BHC චිකන් එකේ කාසක්කින් කියන එක තමයි මං ආසම ඔනෝයි සෝස් එක හින්දා තමයි ඕක රසම. හරියට බඩගින හැදිලා වගේ ඕවඩ කරාට කෑලි 4ක් විතර කනකොට මුළු බඩම පිරෙනවා. ඉතින් හස්බන්ඩ් බනිනවා යාට ඒව තනියෙන් කන්න වෙන හින්දා. මේ ඉන්නේ සෙන්සුරාදා උදේම යාගේ ඩියුටි එක කරන ක්ලවුඩ්. අපිව හැරවන එක. බලන්න ඉතින් කෙලනා ගන්න වෙන තැනක් නෑ වගේ. මේ නිදන් ඉන්න අස්සරන අපි දෙන්න අස්සටම ඇවිල්ලා කෙලනා ගන්න හැටි නිකන් නම් කමන්න. හිටපු ගමන් අත්ත වලින් කකුල් වලිනුත් ගහනවා. මේ ඉන්නේ අපි උයනකම් අපි හරියට උයනවද කියලා බලන ක්ලවුඩි. මම දැන් රෙසිපි එකට හුරු වුණ හින්දාද මම දැන් දිගටම කුරක්කම් කන්න බිව්වා. මාරම රසයි. මේ සෙන්සුරාදේ දීලිදද කියන මතක නෑ. මම මොකක් හරි එකකට ගියා එළියට. ඒ එන ගමන් බ්‍රවුනීස් හදන්න බ්‍රවුනි මික්ස් එකකුත් අරගෙන ආවේ. මම බ්‍රවුනීස් වලට ඇත්තටම කැමති නෑ. මම දන්නේ මම හිතන්නේ මම ඒකෙත් පැකේජ් එකට රැවටිල් තමයි ගෙනාවේ. ලස්සන දම් පාට එකක් තිබ්බේ. මෙදා පාරනම් පඬිතකම් කරන්නේ නැතිව ඒ පැකේජින් එකේ පිටිපස්සේ තිබ්බ විදියටම තමයි මම හැදුවේ. ඒක නිසා හරියටම ආවා. මේ අපි එයාට නොදී මොනවද කන්නේ කියලා සුපරීක්ෂාකාරී විදියට බලන් ඉන්න ක්ලවුඩ්. මේ වගේ පැණි රස පිටි જાතියව නොදුන්නට මං යාට චුට්ටක් පළතුරු නම් දෙනවා. චූටි ප්‍රමාණ වලින් යා ස්ට්‍රෝබෙරි කනවා, බ්ලූබෙරි කනවා. ඉතින් අපි දෙන්න කිසිම දෙයක් උයන්නේ කරන්නේ නැහැ කියලා තමයි තීරණය කරේ. ඒක නිසා අපි ඕඩර් කරා හස්බන්ඩ් ජම්පොන් එකකුයි මම පොකුම් පප් එකකුයි තමයි ඕඩර් කළේ. ෆ්‍රයිඩ් මන්දුත් ඕඩර් කළා. ඔය තියෙන ඩිපින් සෝස් එක නම් මෙලෝ රහක් නෑ ඇඹුල. තියෙන්නේ මං ඕඩර් කරපු සෙව් පොකුම් පප් එක. ඕන්න පේනවනේ ඕක තමයි හස්බන්ඩ් කරපු හපංකම. දැම්ම අර නූඩ්ලස් තලියම චොකොස් ගාලා බාජ්ජනේට ඔක්කොම සුප් එක එළියේ. මට ඔන්න කියන්න විතරයි හම්බුනේ. දාලා ඉවරයි ඔක්කොම විනාසයි. කූත් නොඋණු ගානට යන හැටි පේනවනේ. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යෝ